බොන්ජෝර්නෝ good morning හැමෝටම. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ අපි ලෙක්කෝ වල තමයි. ඉතින් ලෙක්කෝ කලිනුත් ආවා. කලින් ආපු පුරප්පාඩුව පුරවන තමයි ආවේ. ඉතින් අද යන්නේ මේකට මම ඔයාලට කලින් කිව්වා මේකට යනවා කියලා. ඉතින් අද ඔන්න ආවා මේකට මේ කන්ද හයික් එකට යන්න. ඉතින් ඔයාලට කලින් වීඩියෝ එකේ පොඩි කොටස් වගේක් ඔයාලට දාන්නම්. අපි මෙතෙන් එනකන් ආවේ කේබල් කාර් එකේ එහෙම. අද මම මේ වීඩියෝ ටික ගත්තේ නැහැ. ඔයාලට කලින් වීඩියෝ එකේ මම කොටස් ටිකක් දාන්නම්. ඔයාලා ඒක බලලා අපි අද ගමන ආරම්භ කරමු. ඉතින් ඔයාලා දකින්න ඇති වීඩියෝ එක කලින් අපි මෙතෙන් එනකන් අපි ආපු වීඩියෝස් ටික දකින්න ඇති. ඉතින් ආද අපි යන්නේ. ඉතින් මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ටිකක් ගොඩක් දුර යන්න තියෙනවා. මේ දවස්වල නම් ටිකක් රස්නේ වැඩි වෙනකොට මේ හරියට සීතලයි, ගොඩක් සීතලයි. මේ තනකොළේම සාරුවට වැවිලා තියෙන්නේ. ඉතින් මෙහෙම යන්න තියෙන්නේ. කලිනුත් වීඩියෝ එක අපි මෙතෙන් ආවා. මෙහෙම තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දිගටම මගෙත් එක්ක ඉන්න. මම බලන්න චුට්ටි ලස්සන ගෙදර. හරි ලස්සන හදලා තියෙනවා. ඉතින් ඔයාලා දෙයක් කියන්නම තුන අද මාත් එක්ක මෙන්න මෙයාත් සම්බන්ධ වෙනවා. අද හයික් එකක් යන්න තමයි යන්නේ. ඉතින් මෙයාත් එක්කම යන්න වෙයිද මග නවතින්න වෙයිද කියලා නම් දන්නේ නැහැ. ඉතින් යනවා අපි. අන්න මේ මෙතන ශ්‍රී ලංකාවක් තියෙනවා. ටිකක් සීතලයි. සීතලයිද? සීතලයි. අපි මේ පාරේ යනවා පල්ලෙහාට ගිහිල්ලා තමයි අපිට හයික් එක පටන් ගන්න දෙන්නේ. කට්ටිය යනවා මේ පිට ජාතිකින්, ඉතාලි ජාතිකින් දෙවර්ගෙම යනවා. මරට පේනවා ගොඩක් කට්ටිය ඉස්සරහින් යනවා. මෙතනින් අපිට හැරෙන්න තියෙනවා දකුණු පැත්තට. මේ පැත්තට යන්න තියෙන්නේ. ගොඩක් කට්ටිය යනවා. අර පැත්තටත් යන්න තියෙනවා. මේ පැත්තට මොකද දන්නේ නැහැ. බලමු. මම හිතන්නේ මේ පැත්තට යන්න තියෙන්නේ.
ඉතින් අපි පාරක් හොයාගත්තා. ඉතින් මේකේ පාරවල් ගොඩක් තියෙනවා යන්න. ඉතින් මෙන්න මේ පාරේ අපි යන්න බලා ඉන්නේ. වරදිත් දන්නේ නැහැ පාර බලමු ගිහිල්ලා. මේකේ තමයි යන්නේ. කරුවල මාර විදිහට කරුවල. මොනවද? අම්මෝ. කරුවල. හොඳටම කරුවල. හරි. අපි මෙහෙම යනවා. කට්ටියක් ගියා අපිත් ඒ පස්සෙන් තමයි යන්නේ. උතර කියනවනම් මාර කරුවලයි පාර නම් කරුවලයි. ඔයාලට පේනවා මේ එන පල්ලමක් තියෙන මේ පැත්තේ. මේ පැත්ත පල්ලම. අපේ නගි එනවා දිගටම යන් මේ පාර තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මෙහෙට එනවනම් අපි නම් මිලන් වලින් ඉඳන් ආවේ ලෙක් වලට ඇවිල්ලා ලෙක් වලින් බස් එකක් තියෙනවා. 5 බස් එකක් එන්නේ එතන ස්ටේෂන් එක වුන් තමයි නවත්තන්නේ. ඒකේ යුරෝ 2ක් වගේ තමයි ගන්නේ කඳු උඩටම එන්න. ඉතින් කඳු උඩටම ඇවිල්ලා එතනින් කේබල් කාර් එක තියෙනවා ඔයාලට උඩට එන්න. උඩට ඇවිල්ලා එතනත් view point තියෙනවා. ඒව ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට හැරෙනකොට කවුරු හරි උඩහට මේ තව කන්ද උඩට එන්න හදනවා එන්න කැමති නම් එන්න පුළුවන්. හැබැයි පයින් තමයි යන්න වෙන්නේ. උද හයිකින් ඒරියා එකක් මේක. ඉතින් ලස්සනයි ප්‍රදේශේ. මේ දවස්වල නම් ටිකක් අවසරයි. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. කරුවලයි මේ පරිසරේ සත්තුස ඉන්නවා. මේ මුවෝ జాතියක් ඉන්නවා. පික්මුවෝ අලිකොටි වලස්සු නම් නැද්ද කොහෙද? ගෝන්නු නෑ. පාර නම් හරියට දන්නේ නැහැ. පාර හොයාන තමයි යන්නේ යාළුවනේ. පින්වලත් එන්න දිගට. යා. චුඩි මාංශයක් තියෙනවා. ලොකුවට නෑ. එනකොට සීතල තමයි ප්‍රශ්නේ. සීතල මෙච්චර අවුදී බමාර සීතලක් තියෙන්නේ මේ කැලේ අසින්ද වෙන්න. මේ බලන්න ඝන කැලෑවක් තියෙන්නේ. මෙයත් එනවා. ඉතින් විදිකට මෙයන් තම කියනවනේ මේ තියෙන මේ ගල් ලෙස්සන මාරු විදියට අම්මාන ලොකේෂන් එක මෙතෙන්ද. හරි අපි යම් මේ ගල් ලෙස්සන චූටි ගල් කෑලි තියෙන. ඉතින් පරිස්සමට යන්න ඕන. වැටුනොත් කැපිලා යනවා. මීට යන්න ඕන.
එසනවා ආන්න මේ ගල්වල පාට මේ ගල්වල ගහලා දෙන හරි පාර කියලා මේ කොළ කඩලා මේ සුදු පාටයි කිරි ගන්න මේවා මේ නාය ගිහිල්ලා දුව තියෙන්නේ මේ උඩින් කඩාවැල්ලා දුව තියෙන්නේ ගල් පරිස්සමට යන්න ඕන මෙන්න වැටුණා මේක දියල්ලක් දියල්ලේ වතුර නැහැ අන්න පරිස්සමට යන්න ඕන ඉතින් හරි ලෙස්සනවා යා ලෙසයි කේබල් තියෙනවා මේ වගේ කේබල් දාලා තියෙන මේ වගේ කේබල් දාලා තියෙන යන්න පෙරියට අල්ලගෙන යන්න එනතුට මහන්සි ඕනේ ලොකු මහන්සියකුත් නෑ අතරම අර ලංකාව හයික් කරන තරම් වගේ ලොකු මහන්සියක් තාම නැහැ අන්න මම හිතන්නේ මේ සීතලත් එක්ක වෙන්න මේක පාරවල් දෙක තුනක්ම තියෙන උඩට යන්න. කියන්නේ මම හරියටම දන්නේ නැහැ කොයි පාරද යන්න ඕනේ කියලා. දැන් මේ මම හිතනවා මේ යන පාර හරිය මොකද මේකේ තව ගොඩක් කට්ටිය යනවා. මේ බලන්න. මේ ගල් තියෙන උල් විදිහට. ඒවා යනුනොත් ඉවරයි ඉතින්. ගල් හොඳට මැදිලා තියෙන්නේ ලෙස්සනවා. ලෙස්සනවද නේ? අනේ දෙවියනේ දැන් නම් ටිකක් මාර්ගය අමාරු කරා. දැන් ඉන්න තියෙන්නේ හරි අමාරුයි. කාප් ටිකත් එක්ක රෙදෙනවා. මේ අලුත් පාරක් හදලා මේ අලුත් පාර තමයි අපි යන්නේ. උඩට යන්න ඕනේ. යා. ඕ. මේ බලන්න මේ පාසි. ලස්සන.
අතින් වෙන්න තියෙනවා. අතින්. ඔව් නේ. මෙයාට නම් අමාරු කරලා වගේ. ඔන්න. මොකද ආට කියන්න පුළුවන්. චුට්ටක් ඉඳලා. අමාරුද? මෙයාට නම් යාවින අමාරු කරලා. හැබැයි මට නම් තාම අමාරු නෑ. හරි ලස්සන පාරක් තියෙන යන්න අපිට මේ. හරිම ලස්සනයි. මේ පැත්තේ view එක තියෙනවා. මේ තියෙන්නේ ලෙක්කෝ. අපිට උඩින් තියෙන්නේ විශාල ගල් පර්වතයක්. යා. ඔයාලට පේනවද මේ මෙතන? මෙතන තමයි අපි ගිය පාර වීඩියෝ එකෙන් ඔයාලට ගෙන ආවේ. අදත් අපි ඔතෙන් ඉඳන් තමයි ආවේ. ඔයාලට ගිය පාර වීඩියෝ එකේ කොටස් ටිකක් මම මුලින්ම දැම්මා. ඉතින් එතන තමයි මේ වහන් ලස්සන. සාමත් තියෙන්නේ කන්ද තමයි. කන්ද නගින්නයි තියෙන්නේ. මහන්සි. අමාරු මේවට ලෙස්සනවා. මේ ගල් වල චුටි චුටි ගල් වල. ඔන්න. ඉතින් චුට්ටක් මහන්සි. මන්නේ ඉතින් මෙයාට නම් හොඳට මහන්සි වගේ. කිසිම සද්දයක් නැහැ. කුරුල්ලොත් නැතුවද? කුරුල්ලොන්ට මෙතනට එන්න බැහැ. හරි එහෙනම් අපි හිමීට උඩට යමු. එන්න යනවා. එතන මම හිතන්නේ කවුරු හරි මැරුණ එකක් තියෙන්නේ. මම වැටිලා හරි මොන හරි වෙලානේ. වැටිලා හරි පැනලා හරි තමයි. අන්න අතන යනවා කට්ටිය. දැක. අන්න අතන උඩ යනවා. අතනත් යනවා. අර අපිත් එක්ක කලින් ආපු දෙනා ඉන්න ඔබෙන්න. අන්න අතන යනවා. උඩ. ආන view එක. ඉතින් අපි ගොඩක් උඩට ඇවිල්ලා තියෙන අපිට තව උඩට යන්න තියෙනවා මේ පාර දිගේ අපිට යන්න තියෙනවා මේ කැමරාවට පේන්නේ නැහැ. ඔහොම උඩට යන්න තියෙනවා. මෙන්න උඩ කොහොම තියෙන්නේ මේ ගල් පර්වත. ඉතින් මෙතනින් මම හිතන්නේ මෙතනින් වැටලා මැල්ලලා තියෙන්නේ කවුරු හරි. එහෙනම් ප්‍රපාතයක් තියෙන්නේ. ඔව් මේ. එන්න ප්‍රපාතයක් තියෙන්නේ. පොඩ්ඩක් අර ලිස්සුවොත් බිම. බල්ලෙකුත් යනවා. බල්ලෙකුත් හයික් කරනවා. එතනක් තියෙනවා. ඌසයක්. සුපිරි පාරක් තියෙන යන්න දැන්න. ලෙස්සන සුපිරි පාරක් තියෙන්නේ. අනමාන බල්ල තනියම යනවා. කන්ද නැගලා තියෙනවා වගේ.
මෙන්න යන්න බැරි නම් මේ කේබල් එක අල්ලගෙන යන්න පුළුවන්. මැඩම් ඔයාට අමාරුද? තව ටිකක් පුළුවන්. යාට තව ටිකක් යන්න පුළුවන්ලු. මේ අල්ලගෙන ආගෙන තියෙන්නේ. මොක අල්ලගෙන එන්න. හරි. ගල් ඉස්සරෝ. හැමතැනම මම හිතන්නේ වැටිලා මැරුණ අය තමයි මේ හැමතැනම ගහලා තියෙනවා. මොකද මේ ප්‍රපාතේ ලිස්සනවා. ලකුල් මැඩ්ලින් ගහනවා. ඈ මේ ගල් නිකම් පිහි වගේ මේ තියෙන්නේ. පිහි වගේ අය. ඒ වගේම ලෙස්සනවා. Chào. Đâu? ඉතින් මේ ඉතාලි ජාතිකයේ ගොඩක් මේ හයික් වලට එනවා. මේ වයසක අය නොබලා එනවා. ගොඩක් වයසක අය තමයි මේ හයිකින් වලට එන්නේ. ඉතින් මේ හරිය පොඩ්ඩක් අමාරුයි. දනිස් දෙකත් වදිනවා ගල් වල. ඈ? උඩක් තියෙනවා. අන්නෝනේ. අද උඩින් ඈ. වඩ කෝටක් දෙන්නද? මේ ගල් జాතිය තමයි සුදුම සුදු පාර. මෙන්න වතුර පාරකුත් ඇවිල්ලා තියෙනවා. මේ හරියෙන් තමයි වතුර ඇවිල්ලා චූටි වතුර පාරක්. මම දන්නේ ඉතින් මේ බොනවා ඇති කට්ටිය නේ. ආලස්සන සුපිරි වතුර තියෙන්නේ මේ. ඉතින් පෙරෙනවා. फुल पच्चले තමයි ඉතින් මේ කන්දේ. එවනම් හොඳටම සීතලයි වතුර. මෝ හීතර.
ඉතින් යන්න අර යන උඩට ගිහිල්ලා. ඕ මේ හරිය තෙත් වෙලා. කොහෙන්ද ආයේ? මේ ලේස්සනවා. මෙහෙට දැන් මෙහෙටද? ඔයියා. මෙහෙන් යන්න පුළුවන් නේ. Remore. මෙහෙන් යා. පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. දෙන්නම් පොඩි මේ ලෙස්සනවා. එන්න කොහොම හරි අල්ලගන්නම්ම. උඩින් යා උඩින්. ඔයාලට පේනවා මේ පාර ටිකක් අමාරුයි. මේ ලෙස්සනවා. මේ ගල් ලෙස්සනවා ඒකේ ප්‍රශ්නේ. මෙහෙන් එන්න කිව්වා ආයා වෙන කොහෙන්ද යනවා. එන්න බෑ. මම කන්නට එතකොට දාන්න. මේ ගල් මේ හොදගෙන ඇවිල්ලා තියෙන්නේ. වැස්ස කාලේ. චූටි ගල් තියෙන්නේ මේ. ඔයාලට පේනවා චූටි ගල් තියෙන්නේ. මේවා කකුල වැදිච්ච ගමන් ලෙස්සනවා තුට්ටා. ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ අපි. අනේ වයසේ කෙනෙක් යනවා හරි අමාරුවෙන් යන්නේ තනියම යන්නේ වතුර බෝතලයක් වන්නේ. මෙන්න මෙහෙන් ආවේ මේ දෙන්නෙක් එනවා ඔයාලට පේනවා. මේ පාර දිගේ තමයි අපි ආවේ. මේ මෙහෙ ඉඳන් තමයි ආවේ ඔහොම ඇවිල්ලා මේ කන්ද වටෙන් ඇවිල්ලා. මෙන්න මේ ටිකෙන් ඇවිල්ලා ඔහොම ඇවිල්ලා මේ ලෙස්ස වැටි. ඔහොම හරි මෙයා මෙතෙන් එනකන් ආවා. දැන් ඉතින් තව යන්න තියෙනවා අපිට. ඉතින් අපි එහෙනම් යමු. යාළුවනේ ගොඩක් දුර ආවා අපි. ටිකක් නැවතුණා අපි. ඔව් ආයෙත් කැලෑවක් ඇතුළට තමයි යන්න තියෙන්නේ. ඔච්චර අපි ආවේ මේ කඳු දෙකක් අතරින් තමයි ආවේ අපි මෙහෙ. ඉතින් චුට්ටක් මහන්සේ තව චුට්ටි දුරක් යන්න තියෙනවා. මේ උදේවරුේ මෙහෙට හෙවණයි. හවස ඉර මේ පැත්තට ආවම අමාරුයි මේ අවසරයි. ඊට කලින් තමයි අපි මේ යන්න හදන්නේ. ඉතින් අපි නවතින්න නැතුවම යනවා. ඒක ටිකක් මහන්සි වැඩි. අපි එන ඉස්සරහට තව යන ගාව අපි කතා කරමු. දැන් අපි ආවා පොඩි මානා වගේ. මොනවද කියලා නම් දන්නේ නැහැ. මානා වගේ චූටි ඒවා තියෙන්නේ. මේ දිගටම තියෙනවා. මේක මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් වල් ගස් තනකොළ ගස් මොනවා හරි තමයි. ඉතින් තාමත් මේ සුදු පාට ගල් තමයි මෙහෙ තියෙන්නේ. තිරුවනා වගේ.
මං හිතුවට වඩා ඇතර මේ හයික් එක ටිකක් දුරයි. මං හිතුවේ නෑ මෙච්චර කියලා. එනකොට ටිකක් දුරයි චුට්ටක් මහන්සි. එනකොට මාර ලස්සනයි. මහන්සි නැති වෙනවා ඉතින් මේ ලස්සන දැක්කම. මෙයාට නම් හොඳටම මහන්සි වගේ. වැටෙන්නත් යනවා වගේ. යා අයික් කරනවා කියනවා නේද? දාලා නැගලා ලස්සන දැක්කම මහන්සි නැතිනවා කියලා. පුරු මොරුද? මහන්සිද? මහන්සි. Ciao. ඉතින් යාළුවනේ පොඩි තැන්නකට ආව අපි. චූට්ටක් අපිට මානසික නිවා ගන්න චූටි තැන්නක් දුන්නා අපිට මේ. චූටි තැන්නක්. අදට ඉතින් මෙහෙම යන්න දෙනවා නම් හොඳයි. නැති එකනේ ප්‍රශ්නේ. පොඩි තැන්නක්. ලස්සන චූටි තැන්නක්. දිනා ගොඩක් දුර. හරි යාළුවෝ දැන් නම් අවුව ඇවිල්ලා තියෙන්නේ අපිට ලාවට වගේ පොඩි සැරක් තියෙනවා. එන්න අපිට යන්න තියෙන පාර. තාමත් ඉතින් මේ චුටි චුටි ගල් තමයි තියෙන්නේ. අපි ආපු පාර මේ තියෙන්නේ මෙහෙම ආවේ. ඉතින් අන්න අර උඩටම යන්න ඕන අපි. මේ ආරියට යන්න ඕන මෙහෙම වටෙන් කැරකිලා හොම මෙතෙන් යන්න ඕනේ. ඉතින් ගියන් අපි කොහොම හරි උඩට යන්න තියෙන්නේ. මේ පාරේ තාමත් අමාරු පාරක තමයි අපි යන්න තියෙන්නේ. අන්න ලස්සන. Wow, ලස්සන. ෂා. Wow.
grazie, grazie. Ciao. Ciao. ඔයාලට මොකද කියන්න පුළුවන් මේ ආපු ගමන මෙතන මේ චුට්ට හොඳයි වැටෙන්න එපා එන යා තව සුන්දර ස්ථානයක් තියෙනවා සර view එකක් තියෙනවා wow ඉතින් වල දැක්ක අපි ටිකක් පොඩ අමාරු කොටසකින් ආවේ ඒ වගේම තමයි මේ යන්න තියෙන්නේ වත් මෙන්න බලන්න බඩ ගාගෙන නගින්න තියෙන්නේ මේ ගලුත් නිකන් උල් තියෙන්නේ grazie told your friend you're not okay, and tell me what's wrong and why you never said you felt that way. Guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to gray as you fade away. As you fade away. Yeah, I'm about to fade away, cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be me and I'll stay out of your way. I can see the way you look at me, I'm such a disgrace. I never really asked to be brought into this place. You wanna love me? Well then baby I have a taste. All the highs and the lows, no you'll never be the same. I don't really wanna hurt you but I can't control the pain. If you're sticking by my side maybe we could be okay. Okay, maybe you could be the change I need today. I promise that I've never හරි අමාරු තැන තියෙන නගින්න I really hope that මේ පැත්තේ හෙල්ල choose to stay. වැටුනොත් ඉවරයි ලෙස්සුවොත් එහෙම පරීසමට යන්න ඕන තනකොළ අල්ලගන්න Tell me what's wrong and why you never said you felt that way. මෝ Guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it ඉන්න hurts to watch your blue eyes fade to gray ඔව් ඇත්තටම දැන් as you fade away. අපි පොඩි බ්‍රේක් එකක් ගත්තා අපිට දැන් ළඟයි වෙයි මෙතෙන් යන්න තියෙන අපිට මෙන්න මෙතෙන්ද අපි යාළුවනේ ඉතින් දැන් නම් අපිට හරිම ළඟයි හරිම මහන්සි දැන් ඉරව්වත් එක්ක ඇඟට මහන්සි මේ බලන්න මෙන්න මෙතෙන් යන්න තියෙන අපිට මේ මාර්ගෙන් තමයි යන්න දෙන්නේ තව
මීටර් 500ක් වගේ දුරක් තමයි තියෙන්නේ අපිට යන්න. මේ බලන්න මේ ලස්සන. අපි ගොඩක් උඩින් ඉන්නේ. මෙයාට දැන් නම් ටිකක් ඇති අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි හිමීට උඩ යනවා. ඉතින් මේකේ අවුලක් නැහැ. මේකේ එන්න පුළුවන්. ගෑනු ළමයිට වුණත් මේක යන්න පුළුවන්. වයසක අය වුණත් මේ පාරේ යනවා. හැබැයි පරිස්සමට යන්න ඕන. මෙතනින් ලෙස්සුවොත් හෙල තියෙන්නේ. පරිස්සමට යන්න ඕන. මොන ගල් වලට ඉරව් වෙඩිච්චාම සුදු පාටට අර පරාවර්තන හරි අමාරුයි ඇස් දෙකට. මට මේ බෑග් එකත් බරත් එක්ක ටිකක් තමයි අමාරු. නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. පාරේ ඉතින් පාර මෙහෙම බැලුවට හොයාගන්න බෑ කොහෙද යන්න ඕනේ කියලාවත්. යන්න තමයි පාර හොයාගන්න පුළුවන් වෙන්නේ. යන්න අර පාර පැහැදිලා තියෙන එක යන්නේ අපි. මේ චූටි ගල් මේ වඩ අඩිය තිබ්බ ගම ඉස්සලා යනවා. මේ ගල් පතුරු ඒවා හරි අමාරුයි. පාර වරදින්නේ නැහැ. හැමතැනම මේ රතු පාට අරවා මේවා කොඩි ගාල් තියෙනවා යන්න ඕන පාර. ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. පාර මේ ලෙස්සනවා. වරදින්නෙත් නැහැ පාර මෙහෙම කොඩි ගහලා තියෙනවා. ඒක ගාලින් ගියා නම් හරි. මේ එතකොට වරදින්නේ නැහැ කොහොමද? දැන් නම් මේ නගින්න තියෙන්නේ මේ කෙලින් මුඩට. හරි අමාරුයි. මේ බලන්න. කෙලින් මුඩට යන්න තියෙන්නේ. Hari, apa itu? Grew up in a place where they told you what to chase, told you how to run the race. Every move was on the page, but I didn't like their way. Had to fight and misbehave, had to find a way to change, had to leave to find my way. Caught up in a daydream, I beat my mind up there almost daily. It's how I pass time, no opinions safely. It's how I understand what I want in this place, see. Cause everybody wanna tell you bad things, what could go wrong, what fame brings. But success is a finicky thing, and if you ain't sure, no, it'll never be. I don't wanna let myself down, myself down. I don't wanna let myself down, myself down. Nanti masih mana memang kelingan ini pol ගහන්න නගිනවා වගේ. අන්න මෙතෙන් යන්න තියෙනවා අපි. මම පොල් ගහන්න නගිනවා අපි. යා. ඔය බහින්න ගිහම බහින්නක් තියෙනවා ඉතින් අපිට අවශ්‍ය වෙන කලින්. ඒ වෙලාව ගියද? දැන් 12යි ගානක් විතර. හරි. එහෙනම් අපි මේ පාර යා. මාට කලින් බහින්නත් ඕනේ. යා. ඔව් අපි අයමාර කලින් බහින්න ඕන මොකද අපේ ලිෆ්ට් එක අපේ කේබල් කාර් එක තියෙන්නේ අන්තිමට 6 නේ තියෙන්නේ 6 තියෙන්නේ මේ යා කොහොමද හරි මේ උඩි ගල් එක්ක ඉස්සර Pak.
අමුතු මලක් ඒ. මේ මල් පිපිලා. ඒ පාර වෙලා. මෙතනක් තියෙන. Ja. දැන් නම් අපි අවසානට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතෙන් යන්න තියෙන්නේ. චුඩි දුරක් තියෙන්නේ. පල්ලෙහා අපි මේ මෙතනින් තමයි මෙහෙම ආවේ. මෙන්න මෙතන තියෙන චුඩි ගියක්. හරි මේ ටිකත් යමු. ඉක්මනට මෙයා. අර ඩබල ගියා අර පැත්තට අර උඩ හන්දේ ඉන්නේ. එන්න. පඩිපෙල් දිනනවා. දෙස්සනවා මේ ටික. අයින් අල්ල ගන්න. No, vieni di qua. ඉතින් ඔන්න අපි උඩට ආවා. මේ අවසන් ජුට්ටේ පඩි පෙරක් තියෙනවා. මෙන්න අපි උඩට ආවා. ඔන්න. මෙන්න මෙයාත් එනවා උඩටම. එන්න මේ ටික අවසානට ගෙන්න. ඔව් වාජාග්‍රහණය කරනවා. වාජාග්‍රහණය කරනවා. පාර මොකද කියන්න පුළුවන්? තාලිකින් කතා කරන්න. තාලුට් එකනේ. ඒක අපි ඉස්සරහට ගිහලා බලමු. එයා තාලුටින් කතා කරයි. ඉතින් බලන්න මෙහෙම අපි කොහොම ඇවිල්ලා මේ ටික ඇවිල්ලා පඩි පෙලෙන් ආවේ. උතර තියෙන රෙස්ටුරන්ට් එක. අපි ආ පැත්තට ගිහලා බලමු. ඉතින් අපි ඔන්න උඩට ආවා. දැන් නම් මහන්සි නැහැ මොකද මේ මාර උලගක් තියෙන්නේ. ඉතින් මේ දැන් අපි ඉන්නේ හයික් එක උඩට ඇවිල්ලා මේ කන්දේ එහා පැත්ත තමයි අපිට පේන්නේ. ඉතින් මේ මෙතෙන් තමයි අපි යන්න ඕනේ. ඉතින් එතෙන් ගිහිල්ලා අපි view එක බලමු. තා චූටි දුරක් තියෙනවා එතෙන් යන්න. ඒ ටිකක් ගිහිල්ලාම අපි මේකේ view එක බලමු.
අපි උඩටම ආවා. මෙතන කියනවා නම් මෙතන මේ ටෙනිස් මාර්කයක් තියෙනවා. මෙතන මීටර් 1875. ඔව් අතන ගහලා තියෙනවා මීටර් 1875ක් උසයි. මෙතන අංශක 360 view එකම තියෙනවා. මෙතනක් තියෙනවා මේ යන්න තියෙන පාරවල් මම හිතන්නේ මේ තියෙන්නේ. ඉතින් 360ම බලා ගන්න පුළුවන් අපිට. අර පැත්තට යන්නත් පුළුවන්, මෙහෙ යන්නත් පුළුවන්. Vado, non ti rovino la la ripresa, Ciao. Ciao. ඉතින් අපි චුට්ට පල්ලෙහාට බැස්සා. මේ අතන ඒ හරිය දැන් චුට්ට සෙනග ඉන්නවා. මේ ගොඩක් සෙනග ඇවිල්ලා තියෙන. අපි මෙහෙම ගිහිල්ලා අන්න අතෙන් යනවා. එතෙන් ගිහිල්ලා බලමු එතන view එක කොහොමද කියලා. අපිට ටිකක් මානසික දැන් දවල්ට කන්නත් ඕන මොනවා හරි. ඉතින් අපි ඒ හරියට ගිහිල්ලා බලමු. දාන්නකෝ. Negeri. Guarda dove la freccia. No, manco di lascia. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් මෙතෙන් එන්න පුළුවන් නම් එන්න. මේක ලෙක්කෝල්ට මිලානෝට ළඟයි. ලෙක්කෝල්ට ඇවිල්ලා ලෙක්කෝලින් හොයාගන්න පුළුවන්. මම ඔයාලට කලින් කිව්වා එන විදිහ. මම කලින් වීඩියෝ එකේ තියෙනවා එන විදිහ මෙතෙන්ද. එහෙම ඇවිල්ලා එන්න පුළුවන්. ඉතින් දවසක වගේ ගමනක් තමයි මෙතෙන්ද. ඉතින් ඔයාලා ඇවිල්ලා මේ සුන්දරත්වයේ විඳින්න ලස්සනයි. අමුතුරු සුන්දරත්වය ලංකාවේ මේ වගේ සුන්දරත්වයක් දැක ගන්න අමාරුයි. මේ වගේ එකක් නැහැ ලංකාවේ තියෙන අපේ පරිසරය ගොඩක් තියෙන සුන්දරත්වයක්. මෙහි එච්චරම එහෙම පරිසරේ නැහැ. මොකද මේ ගල් එහෙම සුදු පාටට තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් නරඹන්න ඔයාලා කැමති නම් එන්න. එහෙනම් ඉතින් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න හිතුවා. මොකද අපි පල්ලෙහාට යන්න ඕනත් පැය 2කමාරක් 3ක් විතර යනවා. මොකද අමාරුයි. බහිද්දි ටිකක් අමාරුයි. ආය ආපහු පාරෙම යන්න ඕනේ. ඉතින් අවුස්සර වැඩි. ඉතින් 6 වෙද්දි අතන පල්ලෙහාට යන්න ඕනේ අපි. කේබල් කාර් එකක් ගන්න 6න් පස්සේ කේබල් කාර් නැහැ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අපි ඔයාලට ගේනවා. තව හයිකින් එකක් මෙන්න ඔයාලට දෙනවා. මෙතන මේ පැරෂූට් යනවා. මේ පැරෂූට් එකක් යනවා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරලා support එකක් දෙන්න මට. ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි මෙතන නවතිනවා. අර උඩට ගිහිල්ලා මෙයා උඩට ගිහිල්ලා දැන් මම යන්න ඕන. උඩට ගිහිල්ලා පල්ලෙහාට බහින්න ඕනේ. ඉතින් අපි මම පල්ලෙහාට බහින වීඩියෝ එක ගන්න මෙතනින් අවසන් කරනවා. ඉතින් එහෙනම්
අපි තවත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් හැමෝටම චාව් බයි.